හායි යාළුවනේ කොහොමද ඔයාලට ආයිබුවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝවම අද අපි ඔයාලා එක්ක කතා කරන්නේ ස්වභාව ධර්මය ඔයාලට දීලා තියෙන මහ පුදුම හිතෙන තෑග්ගක් ගැන. අපි මේක ඔයාලට කියන්න හේතුවේ මගේ වගේම තව ගොඩක් දෙනෙකුගේ අත්දැකීම් සහ එයාලගේ ජීවිතවල වුණු මහ පුදුමාකාර සිද්ධීන් එක්ක. අපි මුලින්ම ඔයාට කියනවා මේ වීඩියෝ බලන ඔයා ගොඩක් වාසනාවන්තයි. අද ඉඳලා ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් වෙන්න ගන්නවා. වෙනස් වෙන්න පටන් ගන්නවා. හැමෝටම බැහැ ඔයා වගේ වෙන්න. ස්වභාව ධර්මයට ආදරය කරන ඔයා වෙනුවෙන් ලස්සන ඉදිරි කාලයක්, ලස්සන ඉදිරි ජීවිතයක් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා. හරි යාළුවනේ, අපි ඔයාට කීවනේ ඔයාට ස්වභාව ධර්මයෙන් ලැබුණු තෑග්ගක් තියෙනවා කියලා. අපි ඒ මොකක්ද කියලා බලමු. ඒක තමා ඔයාගේ මනස සහ ඔයා තුළ තියෙන සුභවාදී සිතුවිලි. ඔයා දන්නවද ඔයාගේ සුභ සිතුවිලි මගින් ඔයාටම ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න පුළුවන් කියලා. ඔව්, අනිවාර්යෙන්ම සුභ සිතුවිලි මගින් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න, කරදර, දුක අඩු කරගෙන ඔයාට හරි ලස්සන ගමනක් යන්න. ඉතින් ලස්සන ඔයා අද ඉඳලා පටන් ගන්න ඔයාව වගේම ඔයාගේ සිතට එන සිතුවිලිත් ලස්සන කරගන්න. සෑම විටකම ඔයා සුභවාදීව සිටන්න පටන් ගන්න. ඔයාගේ ජීවිතය දවසින් දවස සුභ සිතුවිලි වලින් පුරවන්න පටන් ගන්න. ඔයාට නොදැනීම මේ ස්වභාව දහම, ආදරණීය විශ්වය ඔයාගේ සුභ සිතුවිලි වලට ආශිර්වාද කරන්න පටන් ගනීවි. ඔයා මේ විදිහට කාලයක් එක දිගට කරගෙන යනකොට ඔයාටම දැනේවි ඔයාගේ මනස, ඔයාගේ සිත මහ පුදුමාකාර විදිහට වෙනස් වෙන්න පටන් අරන් කියලා. ඉතින් ලස්සන යාළුවේ, ඔයා පටන් ගන්න අද ඉඳලා ඔයාගේ සුභ සිතුවිලි ප්‍රයෝජනයට අරගෙන මේ ස්වභාව ධර්මයෙන් වගේම ආදරණීය විශ්වයෙන් ඔයාට දීලා තියෙන මහ පුදුමාකාර තෑග්ගෙන් ප්‍රතිඵල ගන්න. ඔයාට තේරෙනවා ඇති මේක හරිම සරලයි, හරිම පහසුයි. ඒ වුණාට මේ සුභ සිතුවිලි මගින් ලොකු ප්‍රයෝජනයක් ගන්න ඔයාට පුළුවන්. ඔයාව පරිස්සම් කරන කරදර වලින් බේරගන්න මේ ස්වභාව ධර්මයට සහ මේ ආදරණීය විශ්වයට ඔයාට පුළුවන් හැම වෙලාවකම ස්තුති කරන්න අමතක කරන්න එපා. ඔයා ඔයාවම විශ්වාස කරන්න පටන් ගන්න. ඔයාගේ සුභ සිතුවිලි ඔයාව ලස්සන ජීවිතයකට එක්කන් යනවා කියන්න අපි හොඳටම දන්නවා. විශ්වාසයෙන් ඔයාගේ ගමන යන්න. ඔයාගේ සුභ සිතුවිලි වලට මේ විශ්වය, මේ ස්වභාව ධර්මය ඔයාට ආශිර්වාද කරાવી. ඔයාව ආරක්ෂා කරાવી. එහෙනම් ලස්සන යාළුවේ, ඔයාගේ අදහස අපිට කියන්න කමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා. ඔයාගේ අදහස අපිට වගේම තව කෙනෙක්ට ගොඩක් වැදගත් වේවි. ලයික් කරන්නත් අමතක කරන්න එපා. ආයෙම වීඩියෝවකින් හමු වෙමු. ඔයාට ජය වේවා.